ඒ වගේ මම දැක්කා ළඟදී ලෙඩක් සනීප කළා කියලා අර පවුලක් ආගම වෙනස් කළා, බුද්ධ ආගම වෙනස් කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උපන් සත්වය ලෙඩ වෙනවා කියලා. ඒ ලෙඩ බෙහෙත් ගැනීමෙන් සුව වෙනවා. සුව වුණාට ලෙඩ වෙන ස්වභාවය තියෙනවා. අපි දැන් දොස්තර කෙනෙක්ගෙන් ලෙඩ බෙහෙත් අරගෙන සනීප වුණා කියලා අපි ආගම වෙනස් කරනවද? ඊට පස්සේ අපි කියමුකෝ දේවාලයකට ගිහිල්ලා මේ තොවිලයක් පවිලයක් හරි කරගෙන ලෙඩේ සනීප කරගන්නවා. එහෙම සනීප කරගත්ත කියලා ආගම වෙනස් කරනවද? ඊට පස්සේ ආයුර්වේද වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා තෙල් බෙහෙත් කළා පංච ප්‍රතිකර්ම කරලා සනීප කරනවා. එහෙම වුණා කියලා ආගම වෙනස් කරගන්නවද? නැහැ. නමුත් ළඟදී යාඥා කරලා දරුවා සනීප කළා කියලා ආගම වෙනස් කළා. එතකොට මෙතෙක් කාලයක් අර බුදු පිළිමයක් තියාගෙන කරලා තියෙන බොරුවක්.